කෙනෙක් එකම සතුට ඔයා විතරක්ම වෙන්න පුළුවන්. මගේ ජීවිතේ සුඳුරේ ඔබ පමණයි නයන්නේ හැරදා කිසිදා තරුමිලින වෙලා සඳුනෑ අද මගේ ලෝකේ බුදවී පැතුමන් මහඬවා ගැස්සෙන ඔය හදරිත්මයේ සත්තක තුරුළු වී සැනහුණේ ලස්සන සිනහවක පැටලුනේ සිනගන ඔබද මාසුරතරේ මගේ ආදරණීය අවුරුදු 25 වෙන්න කලින් මගේ ජීවිතෙත් මම මටම දීපු ටාගට් වගේක් තිබ්බා. ඉතින් මේ ටාගට් කොහොම හරි ඇචීව් කරගෙන අවුරුදු 25ට මට එන්න පුළුවන් වුණා. අද යම් තාක් දුරට මම සතුටින් ඉන්නවා නම් ඒ වෙනුවෙන් මහන්සි වුණ හරි දුක්දර අතීතයක් මට තියෙනවා. මේ ගමන ආවේ තනියම නෙමෙයි. මගේ ආදරණීය හස්බන්ඩ් ආදරණීය පවුලේ අය ඒ ඔක්කොමත් එක්ක තමයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. අවුරුදු 25 මට තවත් විශේෂයි. මගේ ජීවිතේට වටිනාම මැනිකක් එකතු වුණ අවුරුද්ද. ඉතින් මගේ ආදරණීය හස්බන්ඩ් මගේ ජීවිතේට ආපු කාලේ ඉඳන් මම සමරන හැම බර්ත්ඩේ එකක්ම රෑ 12ට එයා අනිවාර්යෙන්ම සැමරුවා. ඉතින් එයා මට ආදරය කරන කාලේ ඉඳන්ම හස්බන්ඩ් වෙන්න කලින් ඉඳන්ම ගෙදරට හොරින් ආදරය කරන කාලේ ඉඳන්ම එයා මොනා හරි දෙයක් යාළුවෙක් අතේ හරි යවනවා. මේ පාරත් ඒ අය අපේ ගෙදර අයයි ඔක්කොම එකතු වෙලා දුන්න ආදරණීය සර්ප්‍රයිස් එක තමයි මේක. ඉතින් සර්ප්‍රයිස් එකක් කියලා කියන්නෙම කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන දෙයක්නේ. ඇත්තටම ඒකෙන් අපිට තේරෙනවා අපිව එයාට කොච්චර වටිනවද කියලා. මහා ලොකු දේවල් ඕනේ. අපි ආදරය කරන අයට පොඩි හරි දෙයක් දුන්නම ඒකෙන් ලැබෙන සතුට ඒ අයට මහා මෙරි. පාන්දර එහෙම ගත වෙලා දැන් මේ උදේ වරුව මම නැගිටලා එද්දිත් වෙනද වගේම අම්මා රස කිරිබත් එකක් අදත් උදේම උයලා. ඉතින් මේ අපි දැන්වත් එක්ක ලෑස්ති වෙන්නේ උදේම මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පහන තියන්න. චූටි පැංචත් දැම්මට හරි සපෝටිව්. දන්නේම නැතුව ඉතින් එයත් හිමීට ලොකු වෙලා දැන් එයාට මාස 8කුත් වෙනවා. ඉතින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නෝ මොකද මේ කරන්නේ කියලා. එයාවත් ළඟින් තියාගෙනම බුදුන් වැඳා. මේ පාරත් මම දවල් දානේ බාර අරගෙන තිබ්බේ ගෝතම ළමා නිවාසෙට. මට ආදායම් මාර්ගයක් එන කාලේ ඉඳන්ම මම පටන් ගත්ත දෙයක් තමයි මගේ බර්ත්ඩේ එකට ඒ වගේම මයි හස්බන්ඩ් යාළු වෙච්ච දවසට ඒ හැම දවසටම ගෝතමි ළමා නිවාසෙට දානයක් දෙන්න. ඉතින් මේ පාරත් ඒ දානේ තියෙන නිසා ගෙදර අය ඒකට ලෑස්ති වෙනවා. පාර අම්මා තමයි රසට කෑම ටික ඔක්කොම හදලා දුන්නේ. දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ. චූටි පැටියට උදේට කවන්න තියෙනවා. චූටි පැටියගේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. අම්මා කෙනෙක්නේ. හැබැයි ඉතින් මගේ චූටි පැටියගේ වැඩත් මගේ අම්මා නිසා මට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. මගේ අම්මට මාව හම්බ වෙන්න ආව දවසේ ඉඳන් මගේ අම්මත් ගොඩක් දුක් විඳින්න ඇති. ඉතින් ඒ විතරක් නෙමෙයි අදටත් මං වෙනුවෙන් කැප වෙනවා අසීමාන්තිකව. ඒකට ගොඩාක් පිං අම්මයාට. ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕනේ. අම්මා කෙනෙක්ගේ අගේ තේරෙන්න කියන්නේ නිකන් පැටියගේ උදේ කෑම එකක් කවාගෙන ඊළඟට අපි ලෑස්ති වෙන්න හදන්නේ තුන්දෙනාත් එක්කම වොෂ් එකක් දාලා අද දවසේ ඉතුරු වැඩ ටික කරන්න. බර්ත්ඩේ එක කියලා මට අලුතින් ඇඳුමක් ගන්න ටයිම් එකක් තිබ්බෙත් නැහැ. අපේ හස්බන්ඩ් මේ හැම දෙයක්ම හරි ලස්සනට ලෑස්ති කරලා තිබ්බා. ආසම විදියට කොණ්ඩේ හදාගන්න ඒ විතරක් නෙමෙයි නෙල්ස් කරගන්න බර්ත්ඩේ එකට කලින් මාව හරි ආදරෙන් ලෑස්ති කරා. ආස දේවල් මටත් වඩා හොයලා බලලා කරලා දෙන්න ඇත්තටම අම්ම රසට කැම ටික උයලා තිබ්බේ මේ වෙද්දී. ඉතින් මුලින්ම කරේ බණ්ඩි අම්මලා 4 දෙනෙක්ට කෑම් පාර්සල් 4ක් බෙදගත්තා. ළමා නිවාසේ දානේ අරන් යන ගමන්ම යාළට මේ ටික බෙදාගෙන යනවා කියලා හිතාගෙනම තමයි කෑම ටික බෙදාගත්තේ. ඉතින් ආදරෙන් යාළටත් ඒ කෑම ටික බෙදාගෙන ඊළඟට ආවේ අද දවසේ ලොකුම වැඩ කටයුත්ත කරන්න. ඒ තමයි ළමා නිවාසේ දානේ. ඉතින් ගිය අවුරුද්ද මේ චූටි පැටවුන්ට කෑම අරන් එද්දී මගේ චූටි පැටිය මගේ බණ්ඩිගේ. මේ පාර එයා අපි එක්කම ආවා චූටි අයියලට කෑම බෙදන්න.
මහා ලොකු පාටි දාලා උපන්දින සමරන්න නැතුව මේ වගේ දෙයක් කරාම කරන්න ඇත්තටම පටන් ගත්ත දවසේ ඉඳන් හිතට ඉන්නේ මාරම සැනසීමක්. අද ආවේ කොහෙද චූටි මණික? අම්මගේ බර්ත්ඩේ එකට චූටි අයියලා තින් අපි හවස් වෙනකන් එයාලත් එක්ක හරි ආදරෙන් දවස ගෙවලා දැන් යන්න හදන්නේ. හැම පාරම වගේ මේ පාරත් බොරු කියලා මාව එක්කන් ආවේ වෙනමම තැනකට. ඉතින් අපි අද ආවේ ඩිනවුන්ට ටම්බේ තියෙන ද පාරෝ හොටෙල් එකට රිසර්වේෂන් දාලා ගෙදර අයවත් ලෑස්ති කරගෙන හොරෙන්ම එක්කන් ගියා. ඉතින් ඇත්තටම ආදරේ මගේ ජීවිතේට ඇවිල්ලා මගේ ජීවිතේ මෙච්චර ලස්සන කරන්න මහන්සි වෙන ඔයාට. ඉතින් අපි ආව දවසේ හොටෙල් එකේ තිබ්බේ නයිට් බුෆේ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බර්ත්ඩේ එක දවස මගේ ගෙවුනේ. මේ ඉතින් ඊට පහුවෙන්දා රෑ අපි ගෙදර අයවත් ඉක්මනට ලෑස්ති කරගෙන මට ගෙනත් දීපු අනිත් ෆ්‍රොක් එක අඳින්න ගියේ බල කර කර අපි කට්ටියම එක්කන් ආවේ මරිනෝ බීච් හොටෙල් එකට. ඇත්තටම අද ඒ කියලා හිතුවේ නැහැ. මොකද දැන් මගේ බර්ත්ඩේ එක තිබ්බේ ඊයේ. අනිත් එක අපි කොහොමද ඩිනර් අවුට් එකකට ෆැමිලි එකම එළියටත් ගියා. එයි මේ අද ආවේ කියලා ඇත්තටම මම දන්නේ නැහැ. අහනවා ඒ උත්තර දෙන්නේ. ඉතින් අද එයා බාරගත්ත ඕඩර්ස් වගේකුත් තියෙනවා. ඒකටත් අපි වැඩ කරන අනිත් ටීම් එකේ කට්ටියව තමයි ඇව්වේ. ඉතින් ඇත්තටම හේතුව වෙලා තියෙන්නේ ඇත්තටම එයා තකහණී මාව මෙහෙට එක්කන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ gift එක දෙන්නයි. එයාට මගේ ලස්සන ෆොටෝස් වගේක් ගහන්නයිලු. මට ඇත්තටම පුදුමත් හිතුණා. මේ වගේ පිරිමි ළමයි ඉන්නවද කියලා. මේ දවස මෙච්චර එයාට වැදගත් වෙන්නේ කොහොමද කියලා, එයාට මෙච්චර ආදරයක් තියනවද කියලා මට ඇත්තටම පුදුම හිතුණා. මෙච්චර වටින තෑගි ඕනේ ගෑනු අපිට ඕනෙම එයාලගේ තේරුම් ගැනීම. ඒත් මට හිතා ගන්න බැරි ආදරයක් මේ විදිහට දෙනවට වට කොටා පින්. ඇත්තමයි අපි ආදරය කරපු අවුරුදු 10 දවසින් දවසේ ආදරේ වැඩි වුණා මිසක කවදාකවත් අඩු වෙලා නැහැ. හිතුවේවත් නැති විදිහට අවුරුදු 25 හරි ලස්සනට ගෙවුණා. ඒ විතරක් නෙමෙයි මතක ගොඩක් ඉතින් ගොඩක් අය හරි ආදරෙන් විශ් කරලා තිබ්බා, ස්ටේටස් දාලා තිබ්බා, ඒ වගේම පෝස්ට් දාලා තිබ්බා. ඒ හැම කෙනාටම ගොඩක් thank you. ඉතින් ගොඩක් ආදරේ.